ආයිබෝවන් කියලා පිළිගන්නවා ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලි ඔබ සියලු දෙනාම. ශ්‍රී ලංකාව සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් සමන්තු එක්දින තරගාවලියේ දෙවන එක්දින තරගය අද කොළඹ RPM ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. ඒ අනුව මෙම තරගින් ශ්‍රී ලංකා කණ්ඩායම පරදවා කඩුළු 5ක දෙයක් ලබා ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වීම සමග තරග තුනකින් සමන්තු එක්දින තරගාවලිය තරග 1-1 ලෙස සමතත්වයේ පත් කර ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා. මෙවර තරගාවලියේ පිටපෙන දෙවන වතාවටත් කාසිය වාසිය දිනා ගැනීමට සමත් වූ ශ්‍රී ලංකා නායක චරිත අසලංක මෙම තරගයේදී සුපුරුදු පරිදි ප්‍රථමයෙන් පන්දුවල පහර දීමට තීරණය කරා. ඒ අනුව මෙම තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම පළමු එක්දින තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමම කිසිදු වෙනසකින් තොරවම ක්‍රීඩා කළ අතර එංගලන්ත කණ්ඩායම තම කණ්ඩායමේ එක වෙනස්කමක් සිදු කරමින් සැක් ක්‍රෝලි වෙනුවට විල් ජැක්ස් මෙම තරගයට තම කණ්ඩායම සඳහා කැඳවා තිබුණා. අනුව කාසිය වාසිය දිනා පැතමෙන් පන්දුර පහර දීම සඳහා පිටට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවර 49 පන්දු 4ක් අවසානයේදී සියලු දෙනා දැබී ලබාගත හැකි විය ලකුණු 219ක් පමණයි. මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ලකුණු පූර්ව දෙස අවධානය යොමු කරොත් ආරම්භක ප්‍රතිකරු පැතුම් නිස්සංක පන්දු 37කදී ලකුණු 26ක් රැස් කිරීමට සමත් වුණා. ඔහුගේම ඉනිමට 4 පාරවල් දෙකක් සහ 1 පාරක් ඇතුළත් වුණා. ඊට අමතරව කුසාන් මෙන්ඩිස් පන්දු 45කදී 4 පාරවල් දෙකක් සමගින් ලකුණු 26ක් රැස් කිරීමට සමත් වුණා. මැද පෙළ ප්‍රතිකරු දරංජ සිල්වා පන්දු 59කදී 4 පාරවල් 4ක් සමගින් ලකුණු 40ක් රැස් කිරීමට සමත් වුණා. ඊට අමතරව යොවුන් ක්‍රීඩකින් වන පවන් රත්නායක පන්දු 34කදී 4 පාරවල් 3ක් සමගින් ලකුණු 29ක් සහ තුනිත් වෙල්ලාලගේ පන්දු 19කදී 4 පාරවල් දෙකක් සමගින් ලකුණු 20ක් රැස් කිරීමට සමත් වුණා. මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූ නායක චරිත අසලංක පන්දු 64කදී ලකුණු 45ක් රැස් කිරීමට සමත් වුණා. ඔහුගේම ඉනිමට 4 පාරක් පමණක් ඇතුළත් වුණා. මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකින් පිට වූ ස්ථාපිත සද්ද අවධානය යොමු කරොත් කොසන් වෙන්ඩිස් සහ පැතුම් නිසංක එක්ව ශ්‍රී ලංකා ඉන්මේ දෙවන කඩුල්ලට පන්දු 58කින් ලකුණු 42ක සබඳතාවයක් පිහිටවීමට සමත් වුණා. ඉන්පසුව දනන්ජ සිල්වා සමගින් පිටිය එක්වූ නායක චරිත අසලංක ශ්‍රී ලංකා ඉන්මේ 4 වන කඩුල්ලට පන්දු 93කින් ලකුණු 66ක සබඳතාවයක් පිහිටවීමට සමත් වුණා. ඉන් අනතුරුව නායක චරිත අසලංක සමගින් පිටිය එක්වූ පවන් රත්නායක ශ්‍රී ලංකා ඉන්මේ 6 වන කඩුල්ලට පන්දු 37කින් ලකුණු 28ක සබඳතාවයක් පිහිටවීමට සමත් වුණා. මෙම තරගයේදී එංගලන්ත කණ්ඩායමේ පන්දු යැවීම දෙස අවධානය යොමු කරොත් කණ්ඩායමේ හොඳම පන්දු යවන්නා වූ ජැමි ඕවල්ටන් පන්දුවර 5ක් අවසානයේදී එක නිලකුණු පන්දුවරයක් සමගින් ලකුණු 21කට කඩුළු දෙක පිරිදවීමට සමත් වුණා. ඊට අමතරව දක පන්දු යවන්නන් වන ඇඩිල් රෂීඩ් පන්දුවර 10ක් අවසානයේදී ලකුණු 34කට කඩුළු දෙකක් සහ ජෝ රූට් පන්දුවර 2යි පන්දු 3ක් අවසානයේදී ලකුණු 12කට කඩුළු දෙකක් පිරිදවීමට සමත් වුණා. ඒ අනුව මෙම තරගයේ ජයග්‍රහණය කිරීම සඳහා ලකුණු 220ක ජයග්‍රහී ඉලක්කයක් හබා යාම සඳහා පිටේට පැමිණි එංගලන්ත කණ්ඩායම පන්දුවර 46 පන්දු දෙකක් තුළදී කඩලු 5ක් පමණ දැවි ලකුණු 223ක් ලබා ගැනීම සමග මෙම තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව කඩලු 5ක ජයක් ලබා ගැනීමට සමත් වුණා. මෙම තරගයේදී එංගලන්ත කණ්ඩායමේ ලකුණු පූර්ව දෙස අවධානය යොමු කරොත් ආරම්භක පිටිකරු බෙන් ඩකට් පන්දු 52කදී ලකුණු 39ක් රැස් කිරීමට සමත් වුණා. ඔහුගේම ඉනිමට 4 පාරවල් දෙකක් සහ 1 පාරක් ඇතුළත් වුණා. ඊට අමතරව නායක හැරි බෲක් පන්දු 75කදී ලකුණු 42ක් ලබා ගැනීමට සමත් වුණා. ඔහුගේම ඉනිමට 4 පාරවල් දෙකක් ඇතුළත් වුණා. ඊට අමතරව ජෝස් බට්ලර් පන්දු 21කදී නොදැවී ලකුණු 33ක් රැස් කිරීමට සමත් වුණා. ඔහුගේම ඉනිමට 4 පාරවල් 3ක් සහ 1 පාරක් ඇතුළත් වුණා. ඊට අමතරව එංගලන්ත කණ්ඩායමේ කොඩුනාරිටිය වූ ජෝ රූට් ආදි ශතකයක් රැස් කරමින් පන්දු 90කදී ලකුණු 75ක් රැස් කිරීමට සමත් වුණා. ඔහුගේම ඉනිමට 4 පාරවල් 5ක් ඇතුළත් වුණා. මෙම තරගයේදී එංගලන්ත කණ්ඩායමේ පිහිට වූ සබ්දාස අවධානය යොමු කරොත් ජෝ රූට් සහ බෙන් ඩකට් එක්ව එංගලන්ත ඉනිමේ දෙවන කඩුලට පන්දු 67කදී ලකුණු 68ක සබ්දතාවයක් පිහිටවීමට සමත් වුණා. ඉන් අනතුරුව ජෝ රූට් සමගින් පිටියේ එක්වූ නායක හැරි බෲක් එංගලන්ත ඉනිමේ 4 වන කඩුලට පන්දු 126කදී ලකුණු 81ක සබ්දතාවයක් එක් කිරීමට සමත් වුණා. ඉන් අනතුරුව අවසන් මොහොතේදී පිටියේ එක්වූ ජෝස් බට්ලර් සහ විල් ජැක්ස් එක්ව එංගලන්ත ඉනිමේ 6 වන කඩුලට පන්දු 22කදී නොදවී ලකුණු 34ක සබ්දතාවයක් එක් කරමින් එංගලන්ත කණ්ඩායම සුරක්ෂිතව ජයග්‍රහණය කරා කැදවාගෙන ගියා. මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීම දෙස අවධානය යොමු කරොත් කණ්ඩායමේ හොඳම පන්දු යවන්නා වූ ජෙෆ්රි වැන්ඩසේ පන්දුවර 10ක් අවසානයේදී ලකුණු 45කට කඩුළු දෙකක් පිරිදවීමට සමත් වුණා. ඊට අමතරව දනංජ සිල්වා පන්දුවර 7ක් අවසානයේදී ලකුණු 37කට කඩුළු දෙකක් පිරිදවීමට සමත් වුණා.
ඒ අනුව මෙම තරගය එංගලන්ත කණ්ඩායම ජය ගැනීම සමග තරග 3කින් සමන් වූ එක් දින තරගාවලිය තරග 1-1 ලෙස මේ වෙන විට සම තත්ත්වයේ පසු වෙනවා. ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තීරණාත්මක තුන්වන එක් දින තරගයේ තොරතුරු සමගින් ඔබ නැවත හමු වීමේ බලාපොරොත්තු ඇතිව අද මම ඔබෙන් සමුගන්නවා. ඉතින් ඔයා තාමත් මාව subscribe කරලා නැත්නම් මෙම channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. එහෙනම් අද මම ගිහින් එන්නම්. ඔබ සැමට සුබ දවසක්.